Happy Valentine's Day. කට්ටිය මොකද දුකින්? දුක් වෙන්න එපා. දැන් දුක් වෙන්නේ මොකද? මල් දෙන්න, මල් හම්බෙන්න කවුරුත් නැහැ කියලා. අපෝ සතුටු වෙයල්ලා මේ මල් දෙන්න විදියක් නැති වෙනකොට මේ සල්ලි ටික ඉතුරුයි. අර ඩේ මේ ඩේ වැලන්ටයින්ස් ඩේ කියලා ඇවිල්ලා තියෙන අපිට කෙලවෙන්න. කොහොම හරි මේ දැන් කොහොම හරි මේ සඳ අපේ එක්කෙනා එයා මේ ඩ්‍රෙස් එකක් ඉල්ල හිටියේ ඒක අරන් දෙන්න ආවා දැන් ඉතින්. එයා දන්නේ එයා මේ ටිකේ මේක වැලන්ටයින් වලට මේ මට ලියුමක් හම්බුණත් ඇති මලක් හම්බුණත් ඇති කීයක හිටියා මාත් නිකන් දැනෙන්නේ නැහැ වගේ හිටියා ඉතින්. ඒ ඉතින් ඕකේ මොනවා හරි අරන් දෙන්නත් එපා. නැත්තම් කනක් ඇහෙන්නත් නැහනේ. බලමු මම ඩ්‍රෙස් එකක් බලන්න යන්නේ. මම නම් කියන්නේ මේ දුක් වෙන්න එපා. සතුටු වෙලා මේ කෙල්ලෙක් නැත්තම් තව යාළුවෙක් විදිහට උපදෙසක් දෙන්න. මේ තනිකඩයි නම් ඒ විදිහටම ඉන්න. හොඳට මේ කපල් වෙන්න යන්න එපා. ඒක හරි භයානක වැඩක් තේරුණා. මේ තනියෙන් ඉන්න තරමට හොඳයි. මේ මම ඩ්‍රෙස් එක බලන්න යන්න හදන්නේ. මෙන්න මේ ඩ්‍රෙස් එක තමයි යා ඉල්ල හිටියේ. මෙතන යන්නේ පාර. දැන් දන්නේ යා එනවා දැන් මොකද තද වෙලා? ඈ අම්මා නෙමෙයි කවුරුත් බලන්නේ වීඩියෝ එකක් කරන්නේ. එයා ඔක ගන්න පරක්කුනේ. පරක්කුනේ වෙක් ගන්න තමයි මම. මේකේ කෙල්ලෙක්වත් ඒක හරි. Happy Valentine's Day. Thank you සන්දේක හරි ලස්සනයි හොලෝ. මම තව gift එකක් මේක ඇතුලේ. මොකද්ද? පාර මිනිස්සු ගන්න. මම බැන කෝල් ගන්න. කෝල් ආන්සර් කරේ නැත්නම් ඒක තමයි තරහ පොඩ්ඩක් අවුස්සන්නත් එක්ක තමයි. අර එදා ඔයා ඉල්ල හිටපු ඩ්‍රෙස් එක. කොහෙන්ද? පන්නි පිටිය අර කොළ පාට. අර ඩමියට අර මේ ඩමියට දාලා බෙලියට පේන්න. මට උඩක් ගන්නන්නේ ඒක. ගන්න ඒක ඇති. කොටි වලාගෙන ඉති. අනිංගෝ හරි ලස්සනයි සන්දේ. දැන් එන්නකෝ. දැන් මොකද කියන්නේ දැන් වැලන්ටයින් එකට මම පොඩ අවුස්සල කරලා ෆෝන් ආන්සර් කරන්නේ නැතුව හිටියා. අනේ thank you. එළියට ගිහිල්ලා ෆෝන් එක ආන්සර් කරිත් නැහැ. මම ඇත්තටම මේ දේවල් බලාපොරොත්තු නැහැ සතුටුයි යන්නේ. මං අමතක වුණා වගේ හිටියා ඉතින්. තෑගි අරන් හැමදාම ඉතින් මම තෑගි අරන් දිනානේ. මම දුන්නේ නැති වුණාට අනේ ඒක හරි ලස්සනයි. හරි. එහෙනම් මං කියන්නේ මේ